ඔන්න ගයිස් අද අපි දෙන්න ඔයාලව එක්කගෙන යන්නේ කතරගම තියෙන තවත් ලස්සන පූජා භූමියකට. ඒ තමයි ගයිස් කැලේ දේවාලය. ඔයාලට මෙතෙන්ට යන විදිය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලොකේෂන් එක දාලා තියෙනවා. ඔයාලට මෙතෙන්ට ආවම පස්සේ ගයිස් මේ වගේ ලොකු වාහන පාකින් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට ඇතුළට යනකොටම බලා ගන්න පුළුවන් මේ වගේ ශිව ස්කන්ධ කුමාර කැලේ දේවාලය කියලා ගහලා තියෙනවා. ගමේ අය කියන විදියට නම් ගයිස් මෙතන ගොඩාක් ખાસකම් පෙරෝ තැන. එහෙනම් යාළුවනේ අපි යමු ඇතුළට. මේ දේවාලය හදලා තියෙන්නේ ගයිස් ලොකු කැලයක් සුද්ධ කරලා. මෙතන ඉස්සර තිබිලා තියෙන්නේ ලොකු කැලයක්. මෙතන තියෙනවා මේ වගේ ගම්බාර දෙවියන්ගේ ලස්සන පිළිරුවක්. මේ පැත්තෙන් ගයිස් බලාගන්න පුළුවන් පත්තිනි දේවාලයක් තියෙනවා. පත්තිනි දේවාලයෙන් එළියට එනකොටම යාළුවනේ ඔයාලට බලාගන්න පුළුවන් මේ වගේ තුඹසක් වට කරගෙන ලොකු නාගයෙක්ගේ පිළිරුව. ඔයාලට මේ ඉස්සරහින් පේන්නේ යාළුවනේ මහා දේවාලය. ඒක ඇතුළේ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ හැබැයි. මහදේවාලයෙන් එළියට ආවන් පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් යාළුවනේ මේ වගේ ගණදෙවියන්ගේ ලොකු විශාල පිළිරුවක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා පොඩියට හදපු ශිව දෙවියන්ගේ පිළිරුව. ඔයාලට යාළුවනේ අර ඇතින් පේන්නේ ශිව දෙවියන්ගේ විශාල පිළිරුව. ඒක හදලා තියෙන්නේ උඩට වෙන්න. මේ තියෙන්නේ යාළුවනේ වල්ලි අම්මා දේවාලය. මේ තියෙන්නේ යාළුවනේ කඩවර දෙවියන්ගේ විශාල පිළිරුව. එහෙනම් යාළුවනේ අපි දැන් උඩට යමු. ගිහින් බලමු ශිව දෙවියන්ගේ ලස්සන පිළිරුව. කතරගම එනවා යාළුවනේ ඔයාලා මේ කැලේ දේවාලය බලලා යන්න අමතක කරන්න එපා. සඳුන් කපුරු සුලං රොදේ පිරුවට